ගිය අවුරුද්දේ සාමාන්‍යයෙන් පොලේ ලියලා තියෙනවා ලක්ෂ 4කට කිට්ටු වෙන්න. ලක්ෂ 4කට කිට්ටු වෙන්න. එතකොට ලක්ෂ 4කට කිට්ටු වෙන්න ඕලේ ලියනවා කියන්නේ ලක්ෂ 4ක් විතර පේපර් බලන්න එපා. එතකොට ඉස්කෝලේ පන්තියේ පේපර් බලනවා වගේ 50ක් බලනවා වගේ නෙමෙයි ඈ. ලක්ෂ 4ක පේපර්ස් තියෙනවා. මහා කන්දක්. මේ ශාලාව වගේ පේපර් කොට කන්දක්. ඒ වගේ විෂය 9ක් තියෙනවා. ඉස්සෙ ඇදෙනවා. පැහැදිලිද කියන්නේ? එතකොට ලොකු වැඩක් ඉතින්. එතකොට ඔයා නිකන් එහෙම මෙහෙ ලියලා මෙලෝ රහක් නැතුව ලියලා පුළුවන් නම් තේරුම් අරන් ලකුණු දාපන් වගේ සීන් එකේ හිටියොත් එහෙම කෙලින්ම වැඩේ ෂොට් එක හරියනවා. පැහැදිලිද? පේපර් එකක් දෙකක් බලන්න නෙමෙයි මහා කන්දක් තියෙනවනේ බලන්න. එතකොට හැම තිස්සෙම ගණන් හදන්න ඕනේ. සුළු කරන්න ඕනේ. උත්තර පෙන්නන්න ඕනේ. හරියට පේන්න. අකුරු කැත වුණත් අවුලක් නැහැ. හරියට පේන්න ලස්සනට පිළිවෙලට තියෙන්න ඕනේ. ඒවා ඔයා මේ මාස ටික ඇතුලේ හදා ගන්න ඕනේ. මේ මාස 5 ඇතුලේ ඔයා ඒ ටික හදා ගන්න ඕනේ. මේ මාස 5 ඇතුලේ ඔය ඔක්කොම හදා ගන්න බෑ. සිලබස් එක ඉගෙන ගන්න ඕනේ. සම්පූර්ණයෙන්ම පේපර්ස් කරලා තියා ගන්න ඕනේ. පේපර් ලියද්දී අඩුපාඩු වෙන ඒවා හොයා ගන්න ඕනේ. ඒක මාර ලොකු වැඩක්. එහෙම එක විෂයක් නෙමෙයි විෂය 9 මෙහෙම කොට දා ගන්නත් ඕනේ. පැහැදිලිද? දැන් අපේ සමහර කොල්ලෝ හිටියා ගණනුත් C තියෙනවා. විද්‍යාවත් C තියෙනවා. ඉංග්‍රීසිත් C තියෙනවා. බුද්ධ ආගම W. කියන්නේ බොරු කතාවක් නේ උඩ බුද්ධ ආගම W වෙන්න විදියක් නැහැ නේ. උගෙන බුද්ධ ආගම උ කරලම නැහැ අපරාධ. කියන්නේ ඌ බුද්ධ ආගම ඕනේ නැහැ කියලා අපරාධ. ඌ ටෙක් කරනවා. අවුද අවුලක් නැහැ ටෙක් වලට බුද්ධ ආගම ඕනේ නැහැ. දැන් රිසර්ච් ෂීට් එකේ W එකට නැති වුණා නම් ඊට වඩා රස නැහැ. මේ ඇත්ත කතා කියන්නේ හොඳේ. ඒක ඌ ටෙක් කරන්න ඒක අවුලක් නැහැ බුද්ධ ආගම ඕනේ නැහැ. ටෙක් කරන්න බුද්ධ ආගම ඕනේ නැහැ. හැබැයි W එක නැති වුණා නම් රිසර්ච් ෂීට් එක ලස්සනයි. කියන්නේ තේරෙනවද? උඩ ගොඩ දාගන්න පුළුවන් එකක් නේ. අපරාධයක් නේ. පැහැදිලිද කියන එක? එහෙනම් මාස මේ විෂයන් 9ම ගොඩ දා ගන්න ඕනේ. ඒක ඔළුවට ගන්න විෂයන් 9ම ගොඩ දා ගන්න ඕනේ. පැහැදිලිද? ඒ විෂයන් 9ටම ඒ 9ක් උනත් ගන්න වෙලාව ඇති. ඒ කියන්නේ ඔයා දැන් බිඳුවේ පටන් ගන්නවා නෙමෙයිනේ. ඔයාට දැන් ගණිතේ ලකුණු 0යි නම් ඒ 9ක් ගන්න බෑ. ඒක ඇත්ත. ගණිතේ ලකුණු 0යි නම් උට ඒ 9ක් ගන්න බෑනේ. දැන් ඔයාට සාමාන්‍ය ලකුණු 30ක් 40ක්වත් තියෙනවා නම් ඔයාට තව ටිකක් වැඩි කරගන්න තියෙන්නේ. ඔයා හිතන්නකො ලකුණු 45ක් තිබ්බ එකෙක්. 35ක් තිබ්බ එකෙක් කියමුකෝ. ලකුණු 35ක් තිබ්බ එකෙක්. තව එකක් ගන්න කොච්චරද ඕනේ? 75ක්නේ හදා ගන්න ඕනේ. ඒ කියන්නේ තව ලකුණු 40යි හදා ගන්න ඕනේ. 35ක් තිබ්බ එකට එකක් ගන්න තව හදා ගන්න ඕනේ අඩුම ලකුණු 40ක්. හරිනේ? එතකොට ඔයා හිතන්න මාස 5ක් තියෙනවා. ඌ ගණිතේට ලකුණු 10 10 වැඩි කරගන්න එක මාසෙකට. බැයිද? පුළුවන්. මේ මාසේ වර්ගජ සමීකරණයි දැන් ලකුණු 75න් ලකුණු 10ක් කියන්නේ සෙකන්ඩ් එකේ ගණන් දෙකක් හරියන්න ඕනේ. මොකද ලකුණු 10ක් දුන්නාම දෙකට බෙදුනාම 100න් 5යිනේ හම්බෙන්නේ. කියන එක තේරුණාද? ගානකට අපි ලකුණු 10යි කිව්වට 200 නේ 10. 100න් 5යි. එහෙනම් මාසෙකට ගණන් දෙකක් හදා ගන්න බැයිද? පුළුවන් නේ. වයිදන වර්ග සමීකරණය සමගාමී සමීකරණය කොට දා ගන්නවා. ඒකට ඉස්සර ලකුණු ආවේ නේ. ලකුණු 10 හරිද නැද්ද? හරි. ඊළඟ මාසෙත් එහෙමද? තව බැරි දෙයක් හොයාගෙන හදා ගන්න. ඊළඟ මාසෙත් කරනවා. ඔහොම පිළිවෙලට මාස 4ක් යද්දී ඊළඟ වාර විභාගෙ වෙද්දිම ගන්නට ඒක ඇවිල්ලානේ. පැහැදිලිද කියන එක? ඒක එක රැයින් කරන්න බෑ. නොකඩවා ඒක දැකලා මේ වැඩේ දිගට කරගෙන යන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක කරගන්න පුළුවන්. කොහොම හැම විශේෂයෙන්ම දුර්වලතා ටික අඳුරගෙන ඒ දුර්වලතා වලට වැඩ කරගෙන ගියොත් ඒ 9ක් ගන්නවා කියන එක ලොකු වැඩක් නෙමෙයි. එහෙම ගත්තේ උන් ඉන්නවා. මේ අන්තිම මාස 2 3 ෆයර් වෙලා වැඩ කරපු උන් ඉන්නවා. අපි හිතන්නේ නැහැ මු පාස් වෙයි කියලා. ඒ වුණා අන්තිම මාස 2 3 ෆයර් වෙලා වැඩ කරා. අම්මා හරියට. එහෙනද කියන එක. හොඳටම කල් ඇති. කරනවා නම් හොඳටම කල් ඇති. තාමත් හොඳටම වෙලාව ඇති. මාස 5ක් තියෙනවා. හැමදෙස්සම නැති වෙච්ච ටිකට වඩා තියෙන ටික ගැන හිතන්න. ඒ කාලය ඇති කියලා හිතලා උපරිමයෙන් මහන්සි වෙන්න. වැඩිපුර නිදා ගන්න එක, ෆෝන් නොබන එක, වීඩියෝස් බලන එක,
ෆිල්ම් බලන එක, chat කර ඉන්න එක ඒ ඔක්කොම අයින් කරන්න. ඔයාම බලන්න මගේ ටයිම් එක ඇයි විනාශ වෙන්නේ කියලා. ඒ විනාශ වෙන්නේ කෑල්ලෙන් කෑල්ල අයින් කරන්න. එකපාර බැරි වෙයි එකෙන් එක අයින් කරන්න. හරිද? ඒකින් එක අයින් කරොත් ඔයාට ලොකු වෙලාවක් ඉතුරු වෙනවා. වෙලාව නැත්තේ නෑ. හොඳ හැම මිනිස්සයාටම තියෙන පැය 24යි. ඔයාට වෙනම පැය 24ක මට වෙනම එකක්වත් නෑ. පැය 24යි. හැබැයි අපි ඕගොල්ලෝ වැඩ කරන ප්‍රමාණය, තව මිනිස්සෙක් වැඩ කරන ප්‍රමාණය අහසයි පොළොවයි වගේ වෙනස් වෙනවා. ඇයි ඒ වැඩ කරන විදියත් එක්ක. තේරෙනවද කියන එක? හැම මිනිස්සෙක්ටම තියෙන පැය 24යි කියන එක අමතක කරන්න එපා. ওই පැය 24 ෆ්‍රේම් එක ඇතුලේ තමයි හැමෝම වැඩ කරන්නේ. ඉතින් එතකොට මේගොල්ලෝ මේ ෆ්‍රේම් එක ඇතුලේ මොනවද කරන්න කියන කැලලත් එක තමයි ඒක තීරණය වෙන්නේ. පැහැදිලිද? දැන් අද 11 මාර වෙනකන් ඉගෙන ගත්තා මහන්සි තමයි. ගෙදරදී අපි හිතමු 12යි කාලයි කියලා. හරි නිදාගත්තා. ඔළුවේ තියාගත්තා මම දවසකට නිදාගන්නේ පැය 4යි 5යි කී හරි ඔළුවේ තියාගත්තා නැගිට්ටා. ඒක තමයි ගේම් එක කියන්නේ. 12 මාට නිදාගත්තා ආයි කෙලිම 4 මාට නැගිට්ටා. පැය 4 නිදාගෙන 1 මාර 2 මාර 3 මාර 4 මාර. ආයි 4 මාට නැගිටලා ඉස්කෝලේ යන්නේ 6ට නම් ලෑස්ති වෙන්නේ 6ට නම් ආයි පැය කහමාරක් පාඩම් කරලා ලෑස්ති වුණා ඉස්කෝලේ ගියා. ඒ මොකක් හරි අදාළ දේවල් ටික කරගත්තා. ආයි දවල් ඇවිල්ලා පැයක් විතර නිදා ගන්න පුළුවන් නම් වාසිනේ. නිදාගත්තා. ඒතකොට දවසම නිදාගෙන පැය 5යි. පැය 24න් පැය 5යි පැය 19ක් වැඩ කරනවා. තේරෙනවද? ඒ ඉතුරු පැය 19 ඉස්කෝලේ ගිහිල්ලත් වැඩක් කරගෙන ක්ලාසස් ගියා නම් ඒවත් වැඩක් කරගෙන පිළිවෙලට ඔය ටයිම් එක මැනේජ් කරගත්තොත් ටයිම් එක නාස්ති නොකර ඉගෙන ගත්තොත් මාර වෙලාවක් ඉතුරු වෙනවා. කියන එක පැහැදිලිද? ඒක හිතන්න. නින්දට යන්න කලින් පහුවදා දවස ගැන හිතන්න. ඒක මොකද්ද කරන්න කියන එක හිතන්න. අමාරු වැඩක්. හිතුවොත් කරන්න බැරි වැඩකුත් නෙවෙයි. පැහැදිලිද? රයිට් ඊට පස්සේ